Welcome to my YouTube channel. අපි බලමු teaching exam day එක කොහොමද ගෙවුනේ කියලා. hi. ඉතින් teaching exam එකට යන්න තමයි ready වෙලා ඉන්නේ. දැන් වෙලාව හරියටම 7යි. 7 වෙදි මම ready වෙලා ඉවරයි. exam එක තියෙන 9:00. ඉතින් මම ගාල්ට යන්න ඕන විද්‍යාලයට තමයි center එක. ඊට පස්සේ තැන හොයා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා වෙරසනේ යනවා. ඉතින් ඒ ටික කරගන්න ඕන. ඉතින් බලමු. බයි ඒ වගේම තමයි එක්සෑම් එක දෙන හැමෝටම විශ් කරනවා. I think මතක ශක්තිය වැඩි වෙන්න, අමතක වෙච්ච ඒවා මතක් වෙන්න කියලා හැමෝටම විශ් කරනවා. හොඳින් සාර්ථකව විභාගය ලියන්න හැකියාව ධෛර්යය ලැබෙන්න කියලා. ඔන්න ඔය විදිහට රෙඩි වෙලා වෙනාට පස්සේ මම යන පිටත් වෙලා ඔක්කොම චෙක් කරා. ඉතින් වෝටර් බොටල් එකක් අනිවාර්යයෙන්ම දාගන්න. අපි කොහේ ගමනක ගියත් පාත්‍ර බෝතලේ සමන අපි දාගන්න. ඒ වගේම ඔයාලගේ අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඒ දේවල් බලන්න පොඩ්ඩක් චෙක් කරන්න. ඇඩ්මිෂන් එක ඊට පස්සේ ID එක හරි පාස්පෝර්ට් එකක් හරි එහෙම නැත්නම් ඔයාලගේ ලයිසන් එකක් හරි තියෙන්න ඕනේ. ඉතින් මම ID එක ගත්තේ. ඔය ටික තියෙනවද කියලා ඔයාලා එකක් ඒ කියන්නේ ඔයාලගේ අනන්‍යතාව පෙන්වන්න පුළුවන් විදිහට ඩොකියුමන්ට් එකක් තියෙන්න ඕනේ සහ ඔයාලගේ ඇප්ලිකේෂන් එක අනිවාර්යයි. ඒ විදිහට ඉතින් ගිහිල්ලා සාමාන්‍යයෙන් මට සාමාන්‍යයෙන් බස් වල යන්න බෑ වොමිට් වෙනවා. ඉතින් ඒ නිසා මම සාමාන්‍යයෙන් බස් වල යන්න කැමති නැහැ. ඒ නිසා ඇතරම පැය භාගයක ගමනක් කරන බස් එකේ මට යන්න බෑ. එතනින් එහාට මට වොමිට් වෙනවා. ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලාවට usually days යන කොහොමද අර ඇවිදිනකොට හරි පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට ට්‍රේන් එකේ තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ට්‍රේන් එකේ ඉතින් බාලා අපේ වෙලාව හොඳයි. ටයිම් එක තිබුණ සහ වෙලාවටත් කලින් ආවෙදා. ඊට පස්සේ කොහොම හරි ඉතින් අපේ නගරයෙන් අපි පිටත් වුණා. පිටත් වෙලා ඉතින් ඔය විදිහට අපි ෂීට්ස් හම්බුණා. හොඳට ඉඳ තිබුණා. ඉතින් සෙනගත් නෑ ඇත්තටම මේ සෙන්සුරාදා දවසක් වුණාට නිසාද මන්දා කොහොම හරි සෙනගත් අඩුයි. ඉතින් අපේ නිදහසේ අපේ නගරේ පසු කරමින් ඉතින් ගියා. හිත චුට්ටක් පොඩි බයකුත් තිබ්බා. ඉතින් යන ගමන් මම පොඩක් පාඩම් කර ගියේ. ඒ අතරේ කොහොම හරි 8 වෙනකොට 8:00 වගේ වෙනකොට මම ගාලටත් ආවා. ඇවිල්ලා අතරම එන අතරතුර අපිට වැස්සා. ඉතින් වැස්ස සහ ට්‍රේන් එක ටිකක් මඟ නවත්තලා තිබ්බා. ඉතින් අර අපිට ටයිම් එක තිබුණ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ඔයාලා මේ වගේ එක්සෑම් ඩේ වලට ඒ වගේ අර ඉම්පෝර්ටන්ස් වැඩවලට යද්දී කෝකටත් අඩුම වෙලාව තියලා ගමන් යන්න පුරුදු වෙන්න සහ ඕනම ගමනක් යද්දී කලින් යන්න ඉතින් පුරුදු වෙන එක සාමාන්‍යයි. මොකද නැත්තම් පරක් වුණොත් සමහරක් වෙලාවට අපිට පස්තැවෙන වෙන අවස්ථා වෙනවා. ඉතින් ඔන්න මේ විදියට යද්දී ඉතින් අපි විද්‍යාලයේ මගේ සෙන්ටර් එකට ආවා. දැන් ගොඩාක් සෙනග හිටියා. ඉතින් මේ හැබැයි එදා කලප් තරඟ හෝ දිස්ත්‍රික් තරඟ වගේක් තිබුණා. ඒ නිසා සෙනග හිටියා. අපිට ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි අපේ අයිඩෙන්ටිෆයි කරන්න ඕන අපිව අපේ අනන්‍යතාවය පෙන්වන්න කරලා තමයි අපිට යන්න පුළුවන් වුණේ. ඊට පස්සේ ගිහිල්ලා එක්සෑම් එක ලියලා 12 මාර වගේ වෙනකොට මම එළියට ආවා. එළියට ඇවිල්ලා ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙකුත් අපිත් එක්ක ලිව්වා. සහ එක ක්ලාස් එකකට 25 දෙනෙක් තමයි දාන්න පුළුවන්. ඒකෙන් 20ක් විතර ඇවිල්ලා හිටියා. 5 දෙනෙක් විතර නැහැ. ඒ වගේම තමයි කිහිප දෙනෙක් සාරිය අරන් ආවා. ඒ කියන්නේ බහුතරයක් මම දන්නේ විවිධාංගීකරණය වෙලා හිටියා. ඉතින් ඒක එයාලගේ ඔපිනියන් එක. නමුත් අර ඔයාලට යන ශිෂ්‍යයෙක්ට වඩා එයාගේ ගුරුවරයෙක් විදිහට ඒ නිසා ඔයාලගේ ස්වයං පාලනය සහ ස්වයං විනය ඔයාලා තුළ ඇති කරගන්න ඕන. ඉතින් ඒක මම දැක්කා ඒ වෙලාවේ. ඉතින් කොහොම වුණත් ඒක එහෙමයි. ඉතින් ඊට පස්සේ අපි අපේ නැන්දලහ ගිහිල්ලා රෙස්ට් කරලා වොෂ් දාලා කාලා බීලා හවස තමයි ආපහු ගෙදර එන්න පිටත් වුණේ. එනකොට ඉතින් අපි මේ වගේ රේල්වේ ස්ටේෂන් එකට ඇවිල්ලා ට්‍රේන් එකෙන් තමයි ආවේ. එතකොටත් අපිට අපේ අද දවස හොඳයි. එච්චර සෙනග නෑ. අපිට හිතුණු විදිහට සාර්ථකව අද අපේ දවසේ අපේ වැඩ ටික අපිට කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට ට්‍රේන් එකට නැගලා ඉතින් අපි අපේ නගරයට නැවත එන්න පිටත් වුණා. ඇත්තටම පාරට බැස්සම මේ සමාජය බැලුවම හිතෙනවා අපි කොච්චර ලකීද කියලා. මොකද
ඊට පස්සේ අපි අපේ නගරයට ඇවිල්ලා ඉතින් ගෙදර එන්නේ පිටත් වුණා. ඉතින් ඒ නිසා සමාජයේ කවුරු හරි අසරණලා ඉන්නවනම් ඒ කෙනාට උදව් කරන්න දෙපාරක් හිතන්න එපා. ඉතින් ඔන්න පෙප් එකද ලියලා පෙප් එකත් ඉතින් ඔන්න මම රිලීස් කරා. ඉතින් ඔන්න විදිහට තමයි මගේ එක ගෝල් එකක් ඔය විදිහට මම එක චැලෙන්ජ් එකකට ෆේස් කරේ. ඉතින් thank you so much. Thanks for watching. ඉතින් ඒ වගේම තමයි ඊළඟට මොන වගේ vlog එකක් දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න.